අද මම කියලා දෙන්නේ ලොකු කුඩා හැම දෙනාටම නිතර සමයේන සුළු බිබිලි හෝ පොඩි රෑෂ් වලට අත්බෙහෙතක්. සාමාන්‍යයෙන් නිතර උෂ්ණ අධික කෑම ಜಾති කන හෝ ශරීරයේ පිත නිතරම කිපෙන අයට සමේ රෝග නිතරම එනවා. ඒක සාමාන්‍යයි. සමහර අවස්ථාවල ඒ ස්ථානය කසනවා. හෝ ඔබට දාඩිය දාන කෙනෙක් නම් ඒ ගතිය වැඩි වෙන්න පුළුවන්. සමේ පැහැය වෙනස් වෙන්නත් පුළුවන්. පොඩි බිබිලි දාන්න පුළුවන්. සමහරුන්ට නම් කසල තුවාල දාන්නත් පුළුවන්. ඒ වගේ සුළු ප්‍රමාණයේ ආසාදන වලට අද බෙහෙත් කියන්නේ. පළමුව කියන්න ඕන මේ වගේ රෝග සඳහා බෙහෙත් කළත් නිතර ඒ ලෙඩේම ආයි එනවා නම් මාස 6කට වරක් බඩ විරේක කරගන්න. මේ ලෙඩේට බෙහෙත් කරන්න කලිනුත් පුළුවන් නම් බඩ විරේක කරලම පටන් ගන්න. ඒ බෙහෙත් ටික හොඳට පත්තියන් වෙනවා. මේ ලෙඩේට බෙහෙත් කරන හැමදෙනාම ඊටාම පිරිසිදුව ඉන්න පුරුදු වෙන්න. දූවිලි තියෙන තැන් වලට යන්න එපා. අවුවේ යන්න එපා නිතර. හොඳයි ඔයාගේ ඇගේ ආසාදනය තියෙන තැන මම මේ කියන බෙහෙත් කොළ තම්බලා ඒ වතුරෙන් සෝදන්න පළමුව. මම මේ කියන කොළ ಜಾති ඔක්කොම ඕන නැහැ. හැබැයි අඩුම කොළ වර්ග 3ක්වත් තියෙන්න ඕන. ගංසූරිය කොළ, පොතු, කොහොඹ කොළ පොතු. වෙනිවැල් ගැට, නිදිකුම්බ පොතේ, අත්තික්ක පොතු, බෙලි කොළ, නික කොළ, ඔය කිව්ව සියලුම දේවල් වලට අමු කහ කෑල්ලක් කොටලා දාලා හොඳට තම්බලා ඒ වතුරෙන් සෝදන්න. ආසාදිත තැන් හොඳට සෝදලා මේ කියන දේවල් ආලේප කරන්න. ඔයාලා හොයාගන්න ඇත්තෝර කොළ ටිකක්, ඇත්තෝර කොළ මිටක් අරගෙන දෙහි බෑයක යුස දාලා හොඳට කොටා ගන්න. ඒ කොටාගත්ත ටික ආසාදිත තැන හොඳට ගාන්න. විනාඩි 45ක් හෝ පැයක් වගේ තියාගෙන ඉඳලා ඉවත් කරලා උණු වතුරෙන් සෝදන්න. කිහිලි ඉකිලි වගේ තැන් උනත් ගැටලුවක් නැහැ. ඇත්තෝර කොළ හොයාගන්න බැරි අය ඒ ආකාරයෙන්ම peer කොළ මිටක් කොටලා දෙහි බෑයක යුස දාලා ආසාදිත තැන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අමු කහ කැල්ලක් අරගෙන ඒකට කොහොඹ කොළ මිටක් දාලා හොඳට කොටලා ආසාදිත තැන ගන්න. ඒ ගාපු ටිකත් විනාඩි 45ක් පැයක් වගේ තියලා උණු ජලයෙන් සෝදලා දාන්න. ඇල් වතුරෙන් සෝදන්නම් එපා. මෙන්න තවත් බෙහෙතක්. කෝමාරික කෑල්ලක මදේ වෙන් කරගෙන කහ කුඩු ටිකක් ගාලා ආසාදිත තැන තියාගෙන ඉන්න විනාඩි 20ක් වගේ. මේ ක්‍රමය උදේ හවස කරගන්න. මෙන්න තවත් ක්‍රමයක්. සුවඳ කොට්ටන් සහ රතු හඳුන් කුඩු සමසම අරගෙන කොටා ගන්න. ඒ කොටාගත්ත පේස්ට් එක ආසාදිත තැන ගාලා පැයකින් වගේ ඉවත් කරන්න. ඒකත් දවසට දෙපාරක් කරන්න. මම දැන් කියන සියලුම දේවල් වෙනම කොටලා ඔයාලට පුළුවන් ආසාදිත තැන්වල ගාලා උණු වතුරෙන් සෝදලා දාන්න. වෙනිවැල් ගැට, මදුරුතලා කොළ, පාවට්ට කොළ, සැවැන්දරා සමග ඉරමුසු, පොල් තෙල් සමග කහ කුඩු මේ කිව්ව සියලුම බෙහෙත් සමේ ඇතිවෙන සුළු ආසාදන වලට ඊටාම හොඳ සහ නිට්ටාවටම සුව කරගන්න පුළුවන් වටිනා බෙහෙත්. උෂ්ණ අධික කෑම කන්න එපා. විශේෂයෙන්ම ලුණු සහ දෙහි කෑම නවත්තලා බෙහෙත් ටික කරගෙන ඉක්මනට සුවපත් වෙන්න. බුදු සරණයි.